හෙලෝ ගයිස් කොහොමද මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ දවස්වල ට්‍රෙන්ඩින් යන AI ෆොටෝස් කොහොමද තනියම හදාගන්න කියලා. එහෙනම් වීඩියෝ එක ගන්නතු යන් අපි වීඩියෝ එකට. හරි. අපි මුලින්ම යන්න ඕනේ දැන්. දැන් මුලින්ම Chrome එකට. Chrome එකට ගිහිල්ලා අපි යන්න ඕනේ Google Gemini එකට. ටයිප් කරගමු. මම කලින් ගිහිල්ලා තියෙනවා එතන Gemini එකට. ඒක සිලෙක්ට් කරලා Gemini කියන වෙබ්සයිට් එකට යන්න ඕනේ. හරි. එතන ගියාම සර්ච් කරාම එන රිසල්ට් වලින් උඩම තියෙන්නේ මෙතන Google Gemini කියලා. ඒක ක්ලික් එකක් දෙන්න ඕනේ. හරි ඊට පස්සේ මේකේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියාම අපිට තියෙනවා ප්ලස් මාක් එක. මෙතන ප්ලස් මාක් එකෙන් අපි ෆොටෝ එක ඇඩ් කරගන්න ඕනේ. Gemini එකට. හරි. මෙහෙම විදිහට ගැලරියට ගිහිල්ලා තමන් කැමති ෆොටෝ එකක් තෝරලා සිලෙක්ට් කරලා මෙතනින් ඇඩ් කරගන්න ඕනේ. රයිට්. එදිට ඇඩ් වුණා. හරි. ඊට පස්සේ මේකට අදාළ ප්‍රොම්ප්ට් එක ඒක මම දැන් නෝට්පෑඩ් එකේ ටයිප් කරගෙන තියෙන්නේ. හරිද? ඒක මම ඔයගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න පල්ලෙහා. මේක ඇවිල්ලා මේ විදිහට මේ ප්‍රොම්ප්ට් එක මේ විදිහටම ඔක්කොම සිලෙක්ට් කරලා කොපි කරගන්න ඕනේ. රයිට්. ඊට පස්සේ අපෝ අපි Gemini එකට ගිහිල්ලා මෙතන ෆොටෝ එකට යටින් ඒක ප්‍රොම්ප්ට් එක පේස්ට් කරගන්න ඕනේ. මේ විදිහට. හරි. රයිට්. මේ විදිහට ප්‍රොම්ප්ට් එක පේස්ට් කරගන්න. රයිට්. ඊට පස්සේ මෙතන මේ පල්ලෙහා තියෙන ඊතලයේ ලකුණ ප්‍රෙස් කරන්න. රයිට්. ඊට පස්සේ ඔය විදිහට චුට්ට වෙලාවක් යනවා ෆොටෝ එක ජෙනරේට් වෙන්න. හරි ඔන්න ඔය විදිහට තමයි ෆොටෝ එක ජෙනරේට් වෙන්නේ. අපිට රිසල්ට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ මේ විදිහට. ඊට පස්සේ මෙතන තියෙන උඩ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා අපිට ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරි. ඔය ඩවුන්ලෝඩ් කරලා අපිට ගැලරියට සේව් කරගන්න පුළුවන්. නැත්තම් එහෙම මෙතන අපි ෂෙයා කරන්නත් පුළුවන් ෆොටෝ එක. විදිහට මෙතන අපි ගැලරියට ගිහලා බලා ගන්නත් පුළුවන්. ෆොටෝ එක සේව් වෙලා තියෙන හැටි. රයිට් ඔය තමයි සේව් වෙන්නේ. කොහොම පොඩි වැඩක් තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඉතින් try කරලා බලන්න කට්ටිය.